මේ දවස්වල මාර ට්‍රෙන්ඩ් එකක් යනවනේ ළමයි අර රෝස මලක් අතේ තියාගෙන ඉන්න ගෑනු ළමයෙක් හරි රෝස මලක් අතේ තියාගෙන ඉන්න පිරිමි ළමයෙක්ගේ හරි ෆොටෝ එකක්. ඉතින් ඕකට අපේ උන් මොකද කරන්නේ තමන්ගේ ෆොටෝ එකක් අර ජෙමිනි එකට දාලා ඊට පස්සේ ප්‍රොම්ප්ට් එකක් කරන් ඒකෙන් ජෙනරේට් කරගන්නවා රෝස මලක් අතේ තියන් ඉන්න ෆොටෝ එකක්. හරිද? එතකොට මුන් හිතන්නේ ඒ තමයි AI කියලා. හරිද? දැන් බලන්න චයිනාවල මේ දවස්වල එක්ස්පෙරිමන්ට් කරනවා රෑට ලයිට් වහලා දුවන කර්මාන්ත ශාලා. AI වලින් ඒ කියන්නේ මිනිස්සු නැතුව AI වලින් රෑට ලයිට් නෑ. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැතුව දුවන තනිකර ඔටෝමේටඩ් ප්ලාන්ට්. හරිද? බලහන්කෝ AI ගිහිල්ලා තියෙන දුර අපේ උන් හිතාගෙන ඉන්න ඔය ෆොටෝ එකක් ජෙනරේට් කරන එකනේ. හරිද? දැන් මට කියන්න උවමනා වුණේ දැන් ටෙක්නොලොජි එක මාර විදිහට ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. හරිද? උඹලා හිතාගෙන ඉන්නවනම් O level A level ගොඩ දාලා උඹලට මේ අනාගතේ සර්වයිව් වෙන්න පුළුවන් කියලා උඹලට සොරිම තමයි. හරිද? ඉස්සරහට එන ටෙක්නොලොජි එක අපිටත් හිතා ගන්න බෑ මේ AI එක්කන් ඉන්ඩස්ට්‍රි එක මාර විදිහට වෙනස් වෙන්නේ. හරිද? දැන් බලහන්කෝ ෆොටෝග්‍රැෆර්ස්ලාගේ මේ ජොබ් ඉස්සරහට නැති වෙනවා. ඉතින් ඇයි ඉතින් මේ ෆොටෝග්‍රැෆර්ස්ලා ඕනේ නැහැනේ. මූණේ ෆොටෝ එකක් තිබ්බනම් අපිට ඕන විදිහට ෆොටෝ එකක් එඩිට් කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා. ඉතින් ඉස්සරහට ඒ කියන්නේ මේ ෆියුචර් ලෝකය හරිම අවිනිශ්චිතයි. ඉස්සරහට ලොකුම වෙපන් එක වෙන්නේ අපේ දැනුම. හරි දැනුම තමයි ඔයාට ඉස්සරහට මාකට් කරන්න වෙන්නේ. ඒකින්ද මම කියන්නේ හොඳට ඉගෙන ගනින් O level A level වලින් කවදාවත් උඹලා හිතනවා නම් ගොඩ යන්න පුළුවන් කියලා බෑ. එතනින් එහාට උඹලට ඉගෙන ගන්නම වෙනවා. වෙපන් එක මොකද්ද? දැනුම. දැනුම කියන දේ හදාගනින් ඉස්සරහට උඹට සර්වයිව් වෙන්න ඕන නම් මේ වෙපන් එක උඹ ඉම්ප්‍රූව් කරගන්නම ඕනේ.